හයි මේ තමයි මගේ සෙකන්ඩ් බ්ලොග් එක ඩොලොමයිට්ස් වල මම ෆස්ට් බ්ලොග් එක දැම්මා ඒක ඔයාලා කියලා බලන්න දැන් අපි යනවා අපි උදේම ටිකක් යනවා දැන් වෙලාව මම ඔයාලට පෙන්නනවා මෙතන 6ට 10යිද කොහෙද උදේම යනවා මොකද අපි හිතුවාද රෙස්ට් කරනවා කියලා අපේ හොටෙල් එකට ගිහිල්ලා ඔයාලා බලන්නකෝ හොටෙල් එකම නේ ස්වීට් එකක් වගේ ඒක මාර ලස්සනයි හරිම කොසි ඔයාලා බලන්නකෝ මම කියනවට වැඩිය ඉතින් අපි උදෙන්ම අපිට යන්න තියෙන එක ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා තව තැනකටත් ගියා මම මංගාව එකේ වීඩියෝස් නැහැ ඊට පස්සේ අපි මෙතනින් උදේට බ්‍රෙක්ෆාස්ට් ගත්තා මේක ඇවිල්ලා ජර්මන් ෂොප් එකක් මට මතක විදිහට ජර්මන් මේවා තමයි අපි ගත්තේ උදේට කන්න මේ අපේ යන මග මේ විදිහට ලස්සනට කඳු තිබ්බා ලස්සනයි මම හිතුවා මේ ට්‍රිප් එකේම කඳු තමයි වෙන්නේ කවන්නේ ඒ වගේ තිබ්බේ කොහොමද මට ඔයාලට පෙන්නන්න බැරි වුණානේ අපිට හම්බුණා චූටි බනී කෙනෙක් ගෙදර ආවම ඩේ බ්ලොග් එකක් හදි පෙන්නන්නයි ඔයාලට ලස්සන කියුට් අනේ අම්මෝ අපිට මේ පාරට ටනල් එකක් හම්බුණා බයින් තමයි ගියේ නෑ බයින් නෙමෙයි ගියේ මේ ඊයේ එදා වගේ පොලිසියෙන් අපි වැල්ලුවොත් එහෙම අපි දැන් මෙතන කාර් පාක් කරලා බෝට් රයිඩ් එක තියෙන තැනට යන්න තමයි තියෙන්නේ බෝට් රයිඩ් එක කරන දේ අපිට තනියම හරියද දැන් බෝට්ස් හැමෝටම රයිඩ් කරන්න බැහැනේ ඉතින් අපි බලන අපිට ඉතින් ඒගොල්ලෝ කියලා දුන්නා අපි එක තැනකදී ගිහිල්ලා ආපහු හිර වුණා නිකන් එක තැනක හිර වුණා ඊට පස්සේ පහුව එතකොට වෙන ෆොරිනර් කෙනෙක් ඇවිල්ලා එයාගේ අර ෂූස් එහෙම ගලවලා තෙමෙනවා නැත වතුරට ඒවා එහෙම ගලවලා අපිට උදව් කරාලා බලන්න මම හිතන පෙන්නන්න මේ දැන් මෙහෙම යනවා මෙතන නම් මාර් ලස්සනයි මේකේ නම තමයි ලේක් බ්‍රයන්ට්ස් මෙතන තිබ්බා මේ වෙඩින් ෂූට් එකක් මම ඔයාලට මෙතන පෙන්නන්නම් පේනවද දන්නේ නැහැ පේන්නේ නැහැ හරියට zoom කරාට පේන්නේ නැහැ ඒගොල්ලෝ අර මැද වගේ ඉන්න බෝට් එකේ ඊට පස්සේ අපි මෙතනින් ටිකට්ස් අරගෙන ඔයාලට ඕනනම් කියන්න මගේ ප්‍රයිසස් මම කියන්න ඔයාලට ඕන ආර්ථින් අරගොල්ලෝ අර බෝට්ස් වල බෝට් එකේ ෂූට් එකක් කරනවා එතන මෙතන ලයින් එකේ ඉඳලා ටිකට්ස් අරගෙන මෙහෙම සොවෙනියර්ස් දෙනවා අපිට අපි 5 දිනක් ඉඳලා අපිට පහක් හම්බුණා අපිට එහෙම සෙලෙක්ට් කරලා ගන්න තමයි දෙන්නේ අපි හිතුවේ මෙතනින් මේක අරගෙන යන්න ඕන කියලා එහෙම නෑ මේ ඒගොල්ලෝ අලුත් එකක් දෙනවා දැන් තමයි ඇඩ්වෙන්චර් එක පටන් ගන්න මෙතන හරිද අපි දැන් බෝට් එකට නැගලා දැන් අපි ඇත්තටම දන්නේ නැහනේ කොහොමද බෝට් එක රයිඩ් කරන්න කියලා ඉතින් මම අර කිව්වා වගේ එහෙම පොඩ්ඩක් ඉතින් අපිට කරදර වුණා මේ බෝට් එකේ මැද කැරකුණා but finally අපි කොහමද ඒක මැනේජ් කරගත්තා ඔයාලා බලන්නකෝ Die war aber stand der war schon abends rein අපි එක දැනගෙන වුණා අතන්ට බෝට් එක අර අතන අර ෆොරිනර් ඇවිල්ලා අර පවයාගේ ෂූස් එකම ගලවලා අපිට මේක තල්ලු කරලා දුන්නා අපහු මැදට යන්න
මෙහෙම කාලෙට අපි කොහොමයි ෆයිනලි මේක පුරුදු වුණා. අපිට මේ තාත්ති අම්මයි තමයි පුරුදු වුණේ. ඉතින් මේ මැද ඒ කියන්නේ අවුව තියෙන තැන අර කඳුත් මේ ළඟ හින්දා අවුව තියම ලොකුවට තිබ්බේ නැහැ. මේ මැද එක පාඩම සීතලක් වගේ ආවර අවුව පේන්නේ තියෙන්නේ. මේ ඉන්නේ මම චොටි වීඩියෝ එකක් කරා. ඔයාලා මගේ IG ඉන්නවා නම් දකින්න ඇති මගේ මේ වීඩියෝ එක. මට එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා ඩොලමයිට්ස් vlog එකේ ඉන්නේ කියලා. එයා මේක බලනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. කෙනෙක් ඇවිල්ලා නෑ වතයත් ඉක්මනට විනාඩි 5ක් වගේ ඉඳලා ඉක්මනට ගියා. කෝ සීතල ඇති නැත්තම් එපා කියන්නේ නැති. එතන ඔක්කොම රයිඩ් එක 45 minutes. එනවා අපිට නම් ටිකක් වෙලා ගියා. මම හිතන්නේ හැමෝටම අර කෝණ එකට ගිහලා මේ කෝණ එකට එන්න අර හැමෝටම රයිඩ් කරන්නත් බැහැනේ. ඒ කියන්නේ ගොඩක් අයට වරදිනවා අර එකම තැන කරකිනවා අර අපි හිරවනවා අර ඒ තැන් වලට ගිහිල්ලා බ්ලොක් වෙනවා. ඒ වගේ වෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ එහෙම කියන්නේත් නෑ 45 minutes වල බස් එන්නේ කියලා. දැන් අපි ඉවරයි. දැන් අපි හිතුවා ගෙදර යන්න sorry. අපේ මේ හොටෙල් එකට යන්න. මොකද ඊයේ තාත්ති ගොඩක් ඩ්‍රයිව් කරේ හින්දා ඔයාට මොකද හිතෙන්නේ අද ට්‍රිප් එක ගැන? යන්න කියලා හිතුවා. එහෙනම් අපි නෑ ට්‍රිප් එක ගැන කියනවා. very mindful trip. මට යා සීතල යත ගැහෙනවා වගේ කියා. Actually, I have nothing to say. The boat ride was good. Yes. And oh yeah. If you don't know me, I'm Severi. මේ වගේ විලාස් තමයි මේ හැමතැනම ඒ කියන්නේ අර හොටෙල්ස් වගේ විලාස් ඒ කියන්නේ මේ විදිහේ විලාස් මට කියන්න තේරෙන්නේ නැහැ නිකන් අර කාටූන්ස් වල තියෙන පොඩි ගෙවල් වගේ. අපි ඉන්න තැනට යන්න ඕන හින්දා අපි මොන හරි ගන්නවා අපිට කෑම හදා ගන්න. අපි කෑම හදා ගන්න පුළුවන්. බලන්න මම කියන්නේ. අපි ගත්තා චුරුචුරු බල් ටික. ඕන එක. දැන් අපිට ගන්න ඕනේ වරන් ඉවරයි. දැන් අපි යනවා අපි ඉන්න තැනට. ටිකක් මහන්සි කියන්නේ අපි ඊයේත් ගොඩක් ඇවිත් තාත්තිට ගොඩක් මහන්සි දිහා ඩ්‍රයිව් කරානේ. ගොඩක් මම මෙතන පෙන්නන්නේ චූටියාගේ ස්කූල් එකක් ප්‍රයිමරි ස්කූල් එකක්. ඉතින් මම හිතුවේ මේ පැත්තේ මේ වගේ දේවල් තියෙනවා කියලා. මොකද මේ පැත්තේ හරියම නිකන් අර ඔක්කොම ගෙවල්වත් නැහැ නිකන් ඔක්කොම හොටෙල්ස් ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. හිතාගන්න එහෙම ස්කූල්ස් එහෙම තියෙනවා එහෙම ඇති. ඒ හිතා නවාරි මේ පැත්තේ තියෙයි කියලා. One eternity later. හරි හම්බුණා. කරපු තැනට ආවා. මං කිව්වේ මේක තියෙන්නේ කන්දක් උඩ. මේ ඉතින් මේ වගේ ඔය විලාස් තමයි ගෙනර පැත්ත එකක් තියෙනවා. මේ හැමතැනම තියෙනවා. මේ දා අපිට හම්බුනේ. මේකේ නම ඇවිල්ලා මට මතක නෑ. මතක් වුණොත් කියන්න. මෙන්න මේ වගේ චූටි රූම් එකක් තිබ්බා. නිකන් රූෆ් টොප් එකක තියනවා වගේ චූටි සිංගල් බෙඩ් එකක් දාලා බිම තමයි ඒ කියන්නේ බෙඩ් එක අර බිමටම නිකන් හදලා Yo, what's up again? Wow. Oh, she mentioned extra, you know. Wow. Oh my goodness. This is your best choice. Oh my god. Oh my god! Wow! No. This is a 10 out of 10. Una?
Wow, damn. ඉන්නක මම ඔයාලට හරියට හොටෙල් ටුවර් එකක් ගේන්න. Hi. මේ තමයි අපි ට්‍රිප් එකේ ඇවිල්ලා ඉන්න විලා එක. ඉතින් අපි තියෙනවා චූටි රූම් එකක්. හරි පෙන්නන්න. බෑග් එක හරි කොසි ලයික් මට තේරෙන්නේ නැහැ. මගේ ඉදලකට කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා ඊට පස්සේ තමයි මේක රූම් එක. ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඩබල් රූම් එක and අපිට වෝඩ්‍රෝබ් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන ලොන්ඩ්‍රි ඒරියා එකක් තියෙනවා. මෙතන වොෂින් මැෂින් එකක් තියෙනවා. අම්මලා අපි දොරාරට ගන්නේ. දැනගන්නවා මෙතන තාත්ති මට සුටා විහිළු කරනවා vlog එකක් කරන හින්දා. අග්‍රේසෝයේ තියලා තියෙන්නේ අපේ වොෂ්රූම් එක. හරිම කොසි වොෂ්රූම් එකක්. මෙතන and here it's me. Hi. ඊට පස්සේ අපිට හැම hair dryer and towels තියෙනවා. මෙතන toiletries තියෙනවා. kitchen. මෙතන මෙහෙම මේන අපි දෙනා දැම්මේ. මේ cereal stuff ඒගොල්ලෝ තියලා තිබ්බ අපිට. Spices තියෙනවා. Dishwasher. We have a dishwasher. Oh. This is Storage. මෙම තියෙනවා spoons and stuff. Freezer. Dishes. And the table. මෙයාලා අපිට බ්‍රේක්ෆාස්ට් එකට හොම චූචුත් දේවල් ටිකක් තියලා තිබ්බා. and මම දන්නවා මන්ට මෙතන සන්ග්ලාස් එක කරන්න අමතක වෙලා කියලා. දැන් අපි මේවා තමයි ගෙනල්ලා හදලා කෑවේ. ඊට පස්සේ අපි මූවි එකකුත් බලන ගමන් කාලා ඊට පස්සේ මම හිතන්නේ මට මතකයි අපි අච්චාරු එකක් හැදුවා. මිදි අච්චාරු එකක්. මේ මලි කන්න ඉතින් අපි ඔහොම තමයි හැදෙන ගාගෙන කන්න. ඒක මාර රසට ආවා. ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ මම වොෂ් එකක් දාගන්න කියා. මම වොෂ් එකක් දාලා රෙඩි වෙලා අපේ අම්මලා කාඩ්ස් ප්ලේ කරගෙන හිටියේ. ඉතින් මාත් ඒකට ටිකක් ජොයින් වුණා. එහෙනම් තාපි කේක ස්නැක්ස් එකක් හිටියා ඉතින්. A few minutes later. මවල් රහසක් කියන්න. Now you all can get to witness අපි නාගි dance කරනවා. බලන්නකෝ. මම මෙතන බොරුවට වීඩියෝ කරගත්ත නැත්නම් මට මෙයා වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම dance කරනවා කියලා මම වීඩියෝ කරගත්තා. ඔයාලා බලන්නකෝ මේක හැලා priceless moment එකක්. by the way අපේ මල්ලිත් අපිටම ගැලපෙනවා. ආව ඉතින් අක්කලා දෙන්නෙක් එක්කනේ ඉන්නේ. ඔයාලා මොකද කියන්න එපා. A few minutes later. අපි ඊට පස්සේ දිනයකට පාස්තා හැදුවා. මේ විදිහට අපි හදාගත්තේ. අපි අයිස්ක්‍රීම් කෑවා. ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ මොකක් හරි මූවි එකක් දාලා. මට ඔයාලට කියන්න බැරි වුණා මේ විලා එකේ AC තිබ්බා. and මේක බජට් විලා එකක්. but ඒ වුණාට හරීම ඒ කියන්නේ ෆැසිලිටිස් එම ඔක්කොම තියෙනවා.
මෙතනින් වීඩියෝ එක එන්ඩ් The next කරනවා. day. Day 3 එක මං ඉක්මනට අරගෙන එන්නම්. So I hope you guys enjoyed my video. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මට subscribe කරන්න. ඊට පස්සේ මෙහෙම අපි උදේට අපි coffee හදලා පිව්වා and sandwiches හැදුවා. මේ බෝතල් විසික් කරනවද? අනුමන්නේ මේ ගිහලා අර කුක් දානවද බා ප්ලාස්ටික් කුක් බෑග් එක විතර ඔයාලට පෙන්නන්න චූටි මේ ජනෙල් වලින් පේන විදිහට මේ එළියේ වීඩියෝස් ටිකක් ගත්තා. බට් මට ඒක අනිවාර්යයෙන්ම මගේ ෆෝන් එකේ නැහැ දැන්. මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා මොකක් හරි ඩිලීට් වුණාද මම ඩිලීට් කළාද කියලා මන් දන්නේ. So see you soon with another video. Bye bye.